අනේ ඵලයන්කෝ අපේ සුරාජ් මේ වෙලාවේ ලැජ්ජ වෙලා ඉන්නේ. ලැජ්ජ වෙලා ඉන්න අවස්ථාව. දෙයක් කියන්න තියෙනවා අපි ඒක කියන්නේ හිතාගෙන ආවේ. හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි ආවිල්ලා තියෙන්නේ පොඩි ගමනක් යන්න හිතාගෙන ආවේ. එතකොට වැවක් හම්බුණා. මෙන්න මේ පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි ඒක කියන්නේ හිතාගෙන ආවේ. අපේ යාළුවත් ඉන්නවා ඉතින්. හායි අඩෝ හායි කියපන් හරියට. නේව. අපි පොඩි විස්තරයක් කියන්න ආවේ. ඇත්තටම කිව්වොත් අපි පොඩ්ඩක් මේ කොළ පැහැති පරිසරයකට ඇවිල්ලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොළ පාට වතුරත් එක්ක තියෙන අලංකාර පරිසරේ මූ කෝල් එකක් ගන්න ඔය අතරේ. ඉතින් වැඩි කතා කරන්නේ අපි විස්තරයට බහිමු. අපි පොඩ්ඩක් මේ ගැන YouTube එකේ බලුව ටිකක් විස්තර කොහොමද කියලා. අපි මෙතෙන්ට ආපු වෙලාවම පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්න ඕනේ කියලා හිතුවා. ඒ දේ තමයි පොඩ්ඩක් අපි වීඩියෝ දාගෙන ආපු ෂෙඩියුල් එක පොඩ්ඩක් වෙනස් කරන්න හැදුවේ. ටික වෙනස් වෙනවා. අපි බලමු මේ මොකද්ද කියලා. අපි මේ පිළිබඳව YouTube එක පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලුව කොහොමදයි කියලා. මේ මම විතර නෙවෙයි. අපේ සුරාජ් ඉන්නවා. හා කියන්න. අපි බලුවනේ YouTube එක. බලු මොකද්ද ඒක තිබුණේ? ඒ විස්තර ටිකක් තිබුණානේ. ඊඩියක් තිබ්බිතින් ඔහම කියන්න. ඉතින් අපි ඒක විස්තර ටිකක් තිබුණා. ටිකක් බැලුවා. අපි මේක රහසේම කරනවට වඩා හොඳයි මේ පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන මේක ගියාන හොඳයි කියලා හිතුණා. මොකද යාළුවනේ අපි YouTube එකට තාම අලුත් අය. අපි බැලුවා තාම YouTube එකේ පොඩි වීඩියෝස් ටිකක්. ඒකෙත් කියලා තිබුණා YouTube එකට අලුතෙන් එනවා නම් පොඩ්ඩක් එහෙම සීන් එකක් තියෙනවායි කියලා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ඉස්සරහට කියන්න විස්තරාත්මකව. අපි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ගත්තේ මේ ළඟකදී. හරියද? දැනට මාස 2-3ක් වගේ වෙනවා. උපරිම 4ක් විතර වෙනවා ඇති. මාස 2-3ක් වගේ තමයි. 4ක් වගේ. අපි යාළුවන්ගෙන් අහලා බලමු. ඕනේ බා. ඒ වගේ තමයි. අපි YouTube එකේ වීඩියෝස් කීපයකුත් බැලුවා. මොකද අපි හැම සපෝට් එකක්ම ගන්න YouTube එකෙන් හින්දා. කියන්න නවතුණා. අපි ෂෙඩියුල් එක ගැන කියන්න නවතුණානේ. ඉතින් අපි YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගත්තනේ. ඉතින් ලොකු ප්‍රමාණයක් අපි බලාපොරොත්තු නැහැ ඒක පිළිබඳව. මොකද අපි මේක තාම අලුත් හින්දා අපි කන්ටෙන්ට් මම හිතන 8ක් විතර දැම්මනේ. ඔව් 8ක් වගේ දැම්මා. 8ක් 7ක් 8ක් දාගෙන ගියා. දාගෙන යනකොට ඉතින් සෑහීමකටපත් වෙන views ප්‍රමාණයක් ආවා. ඉතින් ඒක ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් අපි දෙයක් කරන්න ගත්තත් ඉතින් ඒක ටික දවසක් යනවා, ටික කාලයක් යනවා. ඒක පොඩ්ඩක් සාර්ථකත්වයට එන්න වීඩියෝස් වලට. හරිද? ඒ කියන්නේ කලින් දාන වීඩියෝස් අපි මේ ලංකදී ඔයගලන්ට මතක ඇති මම මේ උඩින් පෙන්නන වීඩියෝස් දෙක. ඒ කියන්නේ අපි අර නිකන් කුකුරි ෂෝ එකක් වගේ ගියේ. අන්නේ වීඩියෝස් දෙකට කියන සෑහීමකටපත් වෙන අපේ යාළු සංඛ්‍යාව බලලා තිබුණා. ඒ ටික දෙක අපි අප්ලෝඩ් කළා. ඊට පස්සේදී අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඔයගලන්ට මතක ඇති ඒක මම උඩින් දාන්න ඔයගලන්ට. ඉතින් අන්නේ වීඩියෝ එකට ඉතින් කලින් වීඩියෝස් වලට තරම්ම ඒ කියන්නේ ලොකු සංඛ්‍යාවක් බලලා තිබුණ නැහැ. ඊටත් වඩා අඩු පහත් මට්ටමකට තමයි බලලා තිබුණේ. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබර්ස් කෙනෙක් පවා පොඩ්ඩක් පහත් මට්ටමකට තමයි ගිහිල්ලා තිබුණේ. අන්න එතනින් අපි ෆයිනල් රිසල්ට් එකක් විදිහට තේරුම් ගත්ත මොකද්ද? කට්ටිය ඉල්ලන දේ තමයි අපි දෙන්න ඕන. අපි කට්ටිය ඉල්ලන දේ තමයි කරන්න ඕන කියලා. ඉතින් අපි දැන් ඉඳලා ඔගොල්ලෝ ආස දේ අපිට ඒ කියන්නේ අපේ වීඩියෝස් මේ දාගෙන ගියා. ටික වැඩිම ප්‍රමාණයක් ගිහිල්ලා තිබුණේ මොකේද? අර උයන සීන් එකට තමයි ගිහිල්ලා තිබුණේ. අන්න එතනින් තමයි අපි තේරුම් ගත්තේ කට්ටිය ඉල්ලන දේ තමයි දෙන්න ඕනේ කියලා. අපි දැන් ඉඳලා මට සැපෙමු. ඉල්ලුමට සැපයුම දෙන්න ඕන. වැඩි. හරිද? අපි අද දැන් ඉඳලා මොකද්ද කරන්න හද? උයන්න තමයි හදන්නේ. උයන්න තමයි උයන්න බැරි උඩත් උයන්න ඕන. ඒක තමයි කර මේක තියරි. පොඩි වෙනස්කම් කරන channel එකේ කියන්නේ නම තියෙද්දි අපි පොඩ්ඩක් වෙන නමක් නේ අගට දානවා. ඊට පස්සේදී තව ඔය මේ මොකද්ද බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඒක මට හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඒක වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කළා අපි අලුත් විදියට ආයෙ පටන් ගමු. සැලෙන්නේ නැහනේ. සැලෙන්නේ අපි ආයෙ පටන් ගමු. ක්ලික් කඩිය සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු වීඩියෝස් වලට. තා පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ මේ වීඩියෝස් බලන්න කල්ටි සබ්ස්ක්‍රයිබ් කරලා නෙවෙයි. මම පොඩ්ඩක් YouTube ස්ටුඩියෝ එක පැත්තේ ගිහලා බැලුවා. ඒ බලනකොට වීඩියෝස් වලට views ගිහිල්ලා තියෙන හැබැයි කට්ටිය සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද්ද ඔබට ඒ පිළිබඳව කියන්න තියෙන්නේ? ඉතින් දුකයි තමයි. කමන්නේ. අපේ වීඩියෝස් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් එකක් කියන්නේ වටින දෙයක් අපිට. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ අපිට ඒක අර සබ් එකක් එන්න අනිවාර්යෙන්. ඒක ඉස්සරහට යන්න ලොකු සපෝට් එකක්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු කට්ටිය. ඉතින් අවසාන වශයෙන් ෆයිනල් එක විදියටත් කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්නේදී අපිට සපෝට් එකක් දෙන්න. අවුරුද්දෙන් පස්සේනේ. අපි අවුරුද්දට කලින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. අවුරුද්දෙන් පස්සේ අපි සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් කට්ටිය පරිස්සමෙන් ඉන්න. ජය වේවා. තව දෙයක් මතක් කරන්න ඕගොල්ලන්ට මේ දැන් මේ ලබාගෙන එන අවුරුද්ද සාමයෙන් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් නව වසරක් වේවායි කියලා අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා. අපි මේ වැව මැද ඉඳගෙන වැව මැදනේ ඇත්තට වැව ඉස්මත්ති. වැව ඉස්මත්ති අපි මේ වැව මැද කිරි ඉතිරෙව්වා. දන්නේ නැහැ.
හරිතින් සුව නවසරක්කේවාගේ ප්‍රාථනා කන කඩි සබස්ක්‍රයිබ් කරගෙන ගිල්ලෙන්න්නම් ජය ජය වේවා. අපි අලුත් දෙකින් හම්බු